අයිබෝවන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා දිල් ෆිල්ම් සිනමා අපේ YouTube නාලිකාවට. අපි අද ඔයාලට අරගෙන ආවේ හරිම ආදරණීය චිත්‍රපටයක්. ඇක්ෂන් තිලර් කැටගරි එකට අයිති 2014 අවුරුද්දේ තිරගත වෙච්ච අංජාන් කියන මේ තෙලුගු මූවි එක තමයි අපි ඔයාලට අරගෙන ආවේ. මේ ෆිල්ම් එක IMDb යගේ 5.3ක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. ඔයාලට හිතා ගන්නවත් බැරි සංවේදී අවසානයක් තියෙන මේ චිත්‍රපටය අවසන් වෙනකන් එකතු වෙලා ඉන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. ඒ වගේම තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. එහෙනම් අපි යමු අංජාන් මූවි එකේ සම්පූර්ණ කතාවට. ෆිල්ම් එක පටන් ගනිද්දිම අපිට පෙන්වන්නේ ක්‍රිෂ්ණ කියන මේ ආබාධිත තරුණයා චෙන්නයි වල ඉඳන් මුම්බායි වලට කෝච්චියෙන් එනවා. ඒත් එක්කම ස්ටේෂන් එකේ ඉස්සරහා ඉන්න ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්ගේ කාර් එකේ පැති කණ්ණාඩිය වෙන වාහනයක වැදිලා ගැලවිලා යනවා. මේකට කෑග ගහ ඉන්න ඩ්‍රයිවර් ළඟට එන ක්‍රිෂ්ණ එයාගෙන් අහනවා මට අන්දේරි වලට හයර් එකක් යන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේදී මේ ටැක්සි ඩ්‍රයිවර් කියන්නේ යන්න නම් පුළුවන් හැබැයි ඒක සයිඩ් කණ්ණාඩියක් නැතුව කියලා. ඊට පස්සේ මේ දෙන්න හයර් එක යන අතරතුරේදී මේ ඩ්‍රයිවර් ක්‍රිෂ්ණගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තත් ක්‍රිෂ්ණේ කතාව වෙනස් කරලා ඩ්‍රයිවර්ගෙන් ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. ඉතින් කතාවෙන් කතාව මේ දෙන්න අන්දේරි වලට ළඟා වෙනවා. ක්‍රිෂ්ණ මේ ඩ්‍රයිවර්ට පොඩ්ඩක් ඉන්න කියලා හොටෙල් එකකට යනවා ඇඳුම් මාරු කරගෙන එන්න. ඉතින් මේ හොටෙල් එකට යන ක්‍රිෂ්ණ රූම් එකක් බුක් කරලා වොෂ් එකක් එහෙම දාලා ආයෙමත් ටැක්සි එකට ඇවිත් නගිනවා. ඊට පස්සේ ක්‍රිෂ්ණ බාර් එකක් පෙන්නලා කියනවා එයා වෙතනින් බස්සවන්න කියලා. මේ වෙලාවේදී මේ ඩ්‍රයිවර් හිතන්නේ ක්‍රිෂ්ණ චෙන්නයි වල ඉඳලම මේ ඇවිත් තියෙන්නේ හොඳටම බොන්න කියලා. ඉතින් මේ බාර් එකට යන ක්‍රිෂ්ණ පොඩි බීම ටින් එකක් බිබී ඉන්නවා. ඒ වෙලාවේදී තමයි පළාතේ ඉන්න චාන්ඩි ටිකක් මෙතනට එන්නේ. බාර් එකේ වැඩ කරන කෙනෙක් මෙයාලට කියනවා අමරුව මුණ ගැහෙන්න චෙන්නයි වල ඉඳගෙන තරුණයෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් මෙතන හිටපු එක්කෙනෙක් ක්‍රිෂ්ණ ළඟට ගිහින් අහනවා තමුන් ආවේ කාව මුණ ගැහෙන්නද කියලා. ඊට පස්සේ ක්‍රිෂ්ණ බොහොම අහිංසක විදියට කියනවා මගේ නම ක්‍රිෂ්ණ මම චෙන්නයි වල ඉඳලා ආවේ මගේ අයියා තමයි රාජුබායි කියන්නේ අමර්ගෙන් ඇහුවොත් විස්තරයක් දැනගන්න පුළුවන් වෙයි කිව්වා ඒක නිසා මම අමරුව හොයාගෙන ආවේ කියලා. ඊට පස්සේ මේ මැරියෝ ක්‍රිෂ්ණවත් පැත්තකට තල්ලු කරලා අපි දන්න රාජු කෙනෙක් නැහැයි කියලා එතනින් පිට වෙලා යනවා. මේ සිද්ධිය පැත්තකට වෙලා බලාගෙන හිටපු වයසක අංකල් කෙනෙක් ක්‍රිෂ්ණගෙන් අහනවා ඔයා කාගෙනද ඇහුවේ කියලා. ක්‍රිෂ්ණ කියනවා මං ඇහුවේ රාජු ගැන කියලා. ඊට පස්සේ මේකට කේන්ති යන ඒ වයසක අංකල් හයියෙන් කියනවා රාජු නෙමෙයි රාජුබායි කියලා කතා කරන්න. නරි රංචුවකගෙන් සිංහෙක් ගැන ඇහුවට උන් ඒ ගැන දන්නේ නැහැ. රාජුබායි කියලා කියන්නේ මේ අන්දේරි වල හිටපු රජුරුව කියලා. ඊට පස්සේ ක්‍රිෂ්ණ මේ අංකල්ට කියනවා මම ක්‍රිෂ්ණ රාජුබායිගේ මල්ලි චෙන්නයි වල ඉඳලා තමයි මෙහාට ආවේ කියලා. මේක අහපු ඒ අංකල් ගොඩක් ගෞරවයෙන් ක්‍රිෂ්ණට පුටුවක් දීලා ඒකේ වාඩි වෙන්න කියලා එයාව බදා ගන්නවා. ඊට පස්සේ එයා කියනවා රාජුබායි කියන්නේ ගොඩක් හොඳ මිනිස්සෙක් මිනිස්සු එයාගේ නම ඇහුවත් බය වෙනවා කියලා. හැබැයි ක්‍රිෂ්ණට වැඩි විස්තරයක් මේ අංකල්ගෙන් දැනගන්න වෙන්නේ නැහැ. මොකද එයා සිහි නැති වෙන්නම බීලා හිටපු නිසා. ඒ නිසා ක්‍රිෂ්ණ බාර් එකෙන් එළියට එනවා. මේ කතාව ඔක්කොම එළියේ ඉඳන් අහගෙන හිටපු ටැක්සි ඩ්‍රයිවර් ක්‍රිෂ්ණ එන්න කලින් වාහනේ අරගෙන යන්න හදනවා. ඒත් එක්ක මේ කාර් එක ගිහින් තව කාර් එකක වැදෙනවා. ඊට පස්සේ ක්‍රිෂ්ණ මේ ඩ්‍රයිවර් ගාවට ගිහින් කියනවා ඔයා මන් දාලා යන්නද හදන්නේ මට තව ගමන් කිහිපයක් යන්න තියෙනවා කියලා. ඊට පස්සේ මේ ඩ්‍රයිවර් කියනවා මම අතුරුණු කතාව ඔක්කොම අහගෙන හිටියේ ඔයාගේ අයියා තමයි රාජුබායි. ඒ මේ පළාතේ හිටපු ලොකු මැරෙක්. ඔයාගේ අයියා මගේ කාර් එකට නැග්ග පළවෙනි දවසේ වුණ ලොකු වලියකින් මගේ මුළු වාහනේම විනාශ වුණා. උණ්ඩ පාරවල් වැඩිච්ච තැන්වලට තමයි මම මේ ස්ටිකර් අලවන් ඉන්නේ. ඒක නිසා ඔයා වෙන ටැක්සි එකක් හොයාගන්න කියලා. එහෙම කියපු එයා එතනින් යන්න හදද්දිම ටැක්සි එක ආපහු ත්‍රිවිල් එකකත් වදිනවා. ඊට පස්සේ ත්‍රිවිල් එකේ ආපු කෙනෙක් මෙයාට බනින්න පටන් ගන්නවා. මේ දෙන්නගේ රණ්ඩුව යන අතරතුරේදී ක්‍රිෂ්ණ ආයෙමත් ඇවිත් ටැක්සි එකට නගිනවා. දැන් ඉතින් මේ ඩ්‍රයිවර්ට කරන්න දෙයක් නැති නිසා එයා ක්‍රිෂ්ණත් එක්ක කාමේන්ද්‍රපුරම් වලට යන්න කැමති වෙනවා. මේ අතරේදී ක්‍රිෂ්ණ එනවා හොටෙල් එකකට. එයා එතනදී මනෝජ් කියලා කෙනෙක් ගැන විස්තර හොයනවා. ඊට පස්සේ එයා මෙතනින් එළියට එනකොටම එයා ආපු ටැක්සි එක නම් පේන්න තිබුණේ නැහැ. ඒක නිසා ක්‍රිෂ්ණ වටපිට බල ඒ වාහනේ හොයනවා. ඒත් එක්කම පොඩි ළමයෙක් ඇවිත් එයා කරේ දාගෙන හිටපු බෑග් එක දාගෙන දුවනවා. මේ අතරේදී තමයි ටැක්සි ඩ්‍රයිවරුත් මෙතනට එන්නේ. ක්‍රිෂ්ණ ගොඩක් කවුලෙන් එයාට කියනවා මගේ ලැප් එක තිබ්බ බෑග් එක හොරකම් කරානේ කියලා. ඊට පස්සේ මේ ඩ්‍රයිවර් ක්‍රිෂ්ණට කියනවා මෙහෙ හැම තමයි හැමතැනම හොරු ඉන්නවා. ඒ ගැන මේ බෝඩ් වලත් ගහලා තියෙනවා. ඔයාගේ ලැප් එක ගැන තියෙන ආසාව අතහැර ගන්න. දැන් අපි මෙතනින් යමු කියලා.
මේ අතරෙදි ක්‍රිෂ්ණගේ බෑග් එක හොරකම් කරපු ළමයා එයාගේ අම්මයි තාත්තයි ඇවිත් කියනවා කාගේ ලැප් එකක්ද කියලා දන්නේ නැතුව තමයි සර් අරන් ගිහින් තියෙන්නේ. මේකේ රාජුබායිගේ ෆොටෝ එකක් තියෙනවා දැක්කා. කොල්ලට සමාව දෙන්න සර් කියලා ක්‍රිෂ්ණගේ බෑග් එක ආයෙමත් එයාගේ අතට දෙනවා. ඊට පස්සේ මේ ටැක්සි ඩ්‍රයිවර් ක්‍රිෂ්ණට කියනවා දැක්කද මේ පළාත මිනිස්සු ඔයාගේ අයියට තාමත් බයයි. එයා නැති වුණත් ෆොටෝ එකටත් තාමත් මිනිස්සු සලකනවා කියලා. ඊට පස්සේ ක්‍රිෂ්ණ යනවා එයා උදේ ගිහින් බුක් කරපු එයාගේ හොටෙල් රූම් එකට. එතන හිටපු එයා පහුවෙනිද උදේම යනවා කරීම් බායි කියලා කෙනෙක්ව මුණ ගැහෙන්න. ඊට පස්සේ ක්‍රිෂ්ණ යාට කියනවා මං රාජුගේ මල්ලි ක්‍රිෂ්ණ අයියා ගැන කිසිම තොරතුරක් නැති නිසා තමයි මං එයාව හොයාගෙන ආවේ කියලා. ඊට පස්සේ කරීම් බායි එයාව වෙන නිදහස් තැනකට එක් කරගෙන ගිහින් අතීතයේ වෙච්ච කතාවක් ක්‍රිෂ්ණට කියන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී කරීම් බායි ක්‍රිෂ්ණට කියනවා රාජුගේ තන්දු කියලා හොඳ යාළුවෙක් හිටියා. යාළුවෙක්ටත් වඩා එයාලා සහෝදරයෝ වගේ කොච්චර එලියක් තිබ්බත් ඊට වැඩිය නොපෙනෙන අඳුරක් මේ මුම්බායි වල හැංගිලා තියෙනවා. මේකේ හරි වැරද්ද කියලා දෙයක් නැහැ. හැමදේම වෙන්නේ සල්ලි වලට කියලා. ඔන්න ඊට ටික කාලයකට කලින් රාජුබායි ජීවත් වුණේ කොහොමද කියලා චිත්‍රපටයෙන් අපිට පෙන්නනවා. ඉතින් මෙයාලා අන්දේරි වල නීති විරෝධී වැඩ කරලා සල්ලි හෙව්වත් දුප්පත් අහිංසක මිනිස්සුන්ට උදව් කරගෙන තමයි ජීවත් වුනේ. මේ විදියට මෙයාලා මේ පළාත රජ කරගෙන ඉන්නකොට තමයි අලුත් පොලිස් කොමසාරිස්වරයෙක් පත් වෙලා එන්නේ. එයා නම් මේ නීති විරෝධී වැඩවලට තදින්ම විරුද්ධයි. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි රාජුගේ ගෝලයෝ භාගයට භාගයක් මල්ලලා එයා හිරේ දාන්නේ. මේ අතරේදී රාජුගේ චන්දුගේ ළඟම යාළුවෝ වෙච්ච මතීෂ්, දේව්, ජෝන් තුන්දෙනාවත් පොලිසියට අහු වෙනවා. ඒකට ගොඩක් කලබල වෙලා හිටපු චන්දු රාජුගෙන් අහනවා ඇයි මූ අපේ මිනිස්සු මල්ලගන්නේ කොහේ ඉඳන් ආපු එකෙක්ද මේ කියලා. රාජුත් මේ වෙලාවේ හිටියේ ඊට නොදෙවෙනි කේන්තියකින්. මේ නිසා තමයි පොලිස් කොමසාරිස්තුමාගේ දුවගේ වෙඩින් එක දවසේ ආව පැහැර ගන්න රාජු ප්ලෑන් කරන්නේ. ඒත් ඉතින් රාජුගේ ගෝලියෝ නම් කියන්නේ මෙතන මේ වැඩේ කරන්න බැරි වෙයි මොකද මෙතන සෙනග ගොඩක් ඉන්නවනේ කියලා. හැබැයි රාජු නම් කිව්වේ මේ වැඩේට හොඳම තැන මෙතන කියලා. ඒ වෙලාවෙදිම මෙතන ෆිල්ම් එකකුත් ෂූට් කරන ගමන් තමයි තිබුණේ. ඒ වෙලාවේ ලොකු වැස්සක රූපගත කිරීමක් මෙතන තිබ්බ නිසා ඒකේ උදව්වෙන් කුඩේකොත් ඉහළගෙන යන රාජු කොමසාරිස්තුමාගේ දුව වෙච්ච ජීවව පැහැර ගන්නවා. රාජු ජීවව අරගෙන යන්නේ කරීම් බායිගේ ගෙදරට. ඊට පස්සේ එයා චන්දුට කෝල් කරලා කියනවා පොලිස් පැතිට කෝල් කරලා කියන්න අපි ආගේ දුවව පැහැරගත්ත කසාදෙට කලින් එයාව ගෙනැත්තෝ එනම් අපේ කොල්ලෝ ටික නිදහස් කරන්න කියලා. මේ විදිහට චන්දු රාජු කිව්ව විදිහටම පොලිස් කොමසාරිස්තුමාට කෝල් එකක් අරගෙන කියනවා ඔයාගේ දුව දැන් අපේ ළඟ ඉන්නේ. යාට කිසිම කරදරයක් නම් නැහැ. කසාදේ වෙලාවට මෙයාව ඕනේ නම් ඔබතුමා දැන්ම අපේ ඇතුළට දාපු කොල්ලෝ ටිකව නිදහස් කරන්න කියලා. මේකට තරහ ගිහිපු කොමසාරිස්තුමා කියනවා මගේ දුවව මගේ ක්‍රමයට බේරගන්න විදිය මම දන්නවා. මේක එක්කවත් මම එළියට දාන්නේ නැහැ. ඒක නිසා මට බොරුවට තර්ජනය කරලා කෝල් ගන්න එපා කියලා. මේ වෙලාවේදී කොමිෂනර් පොලිස් කණ්ඩායම් ටිකක් පත් කරලා කියනවා නගරේ අස්සක් මුල්ලක් නෑලා පීරලා ඒ මැරියෝ ටිකව අල්ලන් එන්න කියලා. ඒ වෙලාවේදී මෙතන හිටපු තවත් පොලිස් නිලධාරිය කොමසාරිස්තුමාට කියනවා සර් හෙට දුවගේ කසාදේ නේද? පවුලේ නෑදෑයෝ සේරම ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා දැනට මෙයාලව අතහැරලා දාමු. මුම්බාය දාලා කොහේ යන්නද කියලා. ඉතින් පොලිස් කොමසාරිස්තුමත් මේ කියපු දේ තේරුම්ගෙන මේ අයව අතහැරලා දානවා. මේ වෙලාවේදී චන්දු රාජුට කෝල් එකක් දීලා කියනවා කොමසාරිස්තුමා අපි කියපු දෙයට කැමති වුණා දැන් ඔය කෙල්ලව ගෙදර යවන්න කියලා. ඊට පස්සේ රාජු එයාගේ ගෝලයෙකුට කියනවා මේ ගෑනු ළමයව පරිස්සමට ගෙදර ගිහින් බස්සවන්න කියලා. ඉතින් මේ වෙලාවේදී තමයි ජීව රාජුගෙන් අහන්නේ ඔයාලට මාව තව පැය දෙකක් පරක්කු කරලා යවන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ රාජු අහනවා ඇයි අපි එහෙම කරන්න ඕනේ කියලා. මේ වෙලාවේදී ජීව කියනවා දැන්ම ගියොත් නම් මගේ කසාදේ වෙලාවටම සිද්ධ වෙයි. ඒක නිසා මාව ටිකක් පරක්කු කරලා යවන්න කියලා. ඉතින් ජීව කියපු මේ කතාවට නම් මෙතන හිටපු හැමෝටම පුදුමයි. ඊට පස්සේ රාජු කාර් එකේ යතුරු අරගෙන එයාම මේ ගමන යන්න පිටත් වෙනවා. ඒ යන අතරේදී රාජු ජීවගෙන් අහනවා ඔයා මේ කසාදේ කරගන්නේ කැමැත්තකින් නෙමෙයිද කියලා. මම මේ කසාදේ වෙන්න එපා කියලා වැඳපු නැති දෙවි කෙනෙක් නෑ. හැබැයි ඒ කිසි දෙයකින්වත් වැඩක් උනේ නෑ. ඒත් මං හිතුවා අන්තිම මොහොතේ හරි මේක නතර වෙනවනම් කොච්චර දෙයක්ද කියලා. ඒ වෙලාවේදී ඒ වැස්සත් එක්ක මං කොහොම හරි පැනලා යනවා කියලා හිතුවා. එතකොටම තමයි ඔයත් එතනට ආවේ. ජීවගේ උත්තරේ තමයි ඒ. මේ ගැන රාජුට නම් තාමත් පුදුමයි. එයා ජීවගෙන් අහනවා ඇයි ඔයා මේ කසාදෙට අකමැති කියලා. ඒ වෙලාවේදී ජීව ආයිමත් කියනවා මම තාම කාටවත් ආදරය කරලා නැහැ. මං පස්සේ කොල්ලෝ ආවත් තාත්තා පොලිසියේ කියලා දැනගත්ත මෙයාලා දුවනවා.
යුනිෆෝම් එකටත් බයයි. ටෝනි කාට හරි ආදරේ කරලා බඳින්න මිසක් මේ වගේ කසාදයකට නෙමෙයි කියලා. ඊට පස්සේ තමයි ජීව රාජුගෙන් අහන්නේ මේ පැය දෙක ගෙවා ගන්න අපි මොකද කරන්න කියලා. රාජුට නම් ඒ ගැන කිසිම අදහසක් තිබ්බේ නැහැ. එතකොට තමයි ජීව ෆිල්ම් හෝල් එකක් දැකලා කියන්නේ ෆිල්ම් එකක් බලන්න ගියා නම් පැය දෙක ඉක්මනටම යාවි කියලා. ඉතින් මෙයාලා ෆිල්ම් එක බල ඉන්නකොට චන්දුගෙන් කෝල් එකක් ඇවිත් රාජුගෙන් අහනවා කොහෙද ඉන්නේ කියලා. ඒ වෙලාවේදී රාජු කියනවා ෆිල්ම් එකක් බලන්න ආවා කියලා. ආයෙමත් චන්දු කියනවා කොමසාරිස්තුමා කියපු විදියට අපේ කොල්ලෝ ටික නිදහස් කරා. එයා දුවේනකල් බලාගෙන ඉන්නවා. ඉක්මනට මෙයාව බාර දෙන්න කියලා. ඊට පස්සේ තමයි රාජු චන්දුට මේ හැම විස්තරයක්ම කියන්නේ. ඒත් චන්දු නම් කිව්වේ ඔය මකුල් අපිට වැඩක් නැහැ ඉක්මනට මෙයාව බස්සවල එන්න කියලා. ඊට පස්සේ රාජුත් ඒ කියපු විදියටම ජීවත් එක්ක ෆිල්ම් හෝල් එකෙන් පිටත් වෙලා යනවා. ඉතින් ඔහම කාලය ගෙවිලා යද්දි දවසක් ජීව යනවා කෝවිලට. ඒ වෙලාවෙදී එයා දකිනවා රාජුගේ වාහනේත් එතනින් යනවා. ඊට පස්සේ එයා රාජුගේ වාහනේ පස්සෙන් දුවගෙන ගිහින් කියනවා එදා කසාද වෙලාවට නතර වුණා ඔයාට ගොඩක් ස්තුතියි කියලා. දවසක් චන්දු කරීම් බායි එක්ක ලොකු කතාවක හිටියේ. මෙතනට එන රාජු අහනවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. ඒ වෙලාවේ චන්දු කියනවා අර කෙල්ල ආයෙමත් නැති වෙලා කොමසාරිස්තුමා අපිව සැක කරන්නේ ඒක නිසා උන් හැමතැනම අපිව හොයනවා කියලා. මේක ඇහුවට පස්සේ රාජුත් කලබල වෙලා මෙතනින් යනවා එක තැනකට. ඒ අතරේ ජීව එයාගේ කොලෙජ් එකේ ඉන්න කොල්ලෙකුට රාජු වගේ කතා කරන්න උගන්වනවා එයාව පැහැරගත්ත විදිහට. රාජුත් ඉතින් මේ ඒ වෙලාවේදී ජීව කියනවා මගේ තාත්තා මට ආයෙමත් මනමාලියෙක් බලලා මම ඒකට කැමති නෑ ඒකයි ඔයාගේ ක්‍රමය පොඩ්ඩක් අත්හදා බැලුවේ කියලා. ඒ කියනවත් එක්කම රාජු ජීවගේ කන ටිකකුත් ගහලා කොලෙජ් එකෙන් එළියට එක්කරගෙන එනවා. මෙයාලා එළියට එද්දිම කොමසාරිස්තුමාත් මෙතනට ඇවිත්. ඒ වෙලාවේදී රාජු කොමසාරිස්තුමාට කියනවා ඔයාගේ දුවට ආදරය කරලු බඳින්න ඕනේ. යාළු වෙන්න කොල්ලෝ ආවත් ඔයාගේ යුනිෆෝම් එකට බයේ දුවනවලු. පොඩ්ඩක් නිවාඩුවක් දාලා නිදහසේ යත් එක්ක කතා කරන්න. එක දවසක් මුණ ගැහිච්ච මට ඒ ඔක්කොම කිව්වා. ඒක නිසා දුව ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ආයෙත් ඔයාගේ දුව නෑ කියලා අපිට වද දෙන්න එපා කියලා. ඊට පස්සේ දවසක රාජු එයාගේ යාළුවොත් එක්ක පාරට වෙලා ඉන්නකොට ජීව දුවගෙන ඇවිත් කියනවා තාත්තා ඊයේ දවසේ මාත් එක්ක තමයි හිටියේ. අපි බීච් එකටත් ගියා. දැන් ඉතින් මටම තමයි ගැලපෙන කොල්ලෙක් හොයාගන්න වෙන්නේ. ඔයා හිතන විදියට මට ගැලපෙන්නේ මොන වගේ කොල්ලෙක්ද කියලා ජීව රාජුගෙන් අහනවා. ඊට පස්සේ රාජු කියනවා ඔයා හොඳටම කලබල වෙලයි දැන් ඉන්නේ මුලින්ම සංසුන් වෙන්න ඉක්මනට මෙයා ඔයාගේ ඇස් ඉස්සරහටම එයි කියලා. ඉතින් මේ කියපු දවසේ ඉඳලා ජීව යන හැමතැනම පේන්නේ රාජුව. එයාටත් නොදිනෙම රාජු ගැන ලොකු කැමැත්තක් ජීවගේ හිතේ ඇති වෙලයි තියෙන්නේ. දවසක් රාජු එයාගේ යාළුවෝ සෙට් එකත් එක්ක යද්දී ආයෙමත් ජීව යාළගේ වාහනේ පස්සෙන් දුවගෙන එනවා. ඒ ඇවිත් කියනවා මම දැන් එයාව හැම තැනකදීම දකිනවා මේ බලන්න මම දැන් ගොඩක් සංසුන් වෙලා ඉන්නේ මට දැන් එයාව හම්බ වෙලා ඉවරයි කියලා. ඊට පස්සේ රාජු අහනවා ඒ කවුද කියලා. ඊට පස්සේ ජීව රාජු දිහා බලාගෙනම කියනවා ඒ ඔයා කියලා. මේ කතාව අහපු රාජු අහනවා ඔයාට පිස්සු හැදෙද්ද තියෙන්නේ කියලා. ඔව් ඔයාව දැකපු දවසේ ඉඳන් ජීවගේ උත්තරේ තමයි ඒ සිද්ධිය එහෙම ඉවරුණාට පස්සේ දවසක් රාජු එයාගේ යාළුවෝ සෙට් එකත් එක්ක කතා කර ඉන්නකොට යාළුවෙක් එයාට ෆෝන් එක ගෙනත් දෙනවා කොමසාරිස්තුමාගේ දුවගෙන් කෝල් එකක් එනවා කියලා. රාජු පුදුම වෙනවා ජීව එයාගේ නම්බර් එක හොයාගත්තේ කොහොමද කියලා. ඒ වෙලාවේදී රාජුගේ යාළුවෝ නම් කියන්නේ පොලිස්පතිතුමාගේ දුවට ඕකත් මහ වැඩක්ද කියලා. ඒ වෙලාවේදී රාජු ෆෝන් එක නම් ආන්සර් කරේ නෑ. ඒ වෙලාවේදී යාළුවෝ ටික කියනවා මෙයා ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තේ කෙල්ලට ආදරේ කරાવી කියන බයට කියලා. හැබැයි රාජු නම් කිව්වේ හැම කිසිම දෙයක් නෑ කියලා. මේ වෙලාවේදී මේ යාළුවෝ ටික කියනවා එහෙනම් මේක ඔප්පු කරලා පෙන්නන්න කියලා. නැති දෙයක් කොහොම ඔප්පු කරන්නද? රාජුගේ උත්තරේ තමයි ඒ. ඉතින් මේ නිසාම දවසක් රාජු යනවා ජීවට කැමති නෑ කියලා කියන්න. හැබැයි ජීව දැක්ක ගමන්ම රාජුගේ හිතේ තියෙන දේවල් ඔක්කොම අමතක වෙලා යනවා. එයා හොඳටම කලබල වෙනවා. මොකද රාජු බලාගෙන හිටියේ ජීවගේ ඇස් දෙක දිහා. ඒක තේරුණු ජීව කියනවා ඔයා දැන් හොඳටම කලබල වෙලා ඉන්නේ. පස්සේ සංසුන් වෙලා ඇවිත් ඔයාගේ උත්තරේ කියන්න කියලා එයා මෙතනින් hina වෙවි යනවා. පස්සේ එයාගේ යාළුවෝ ටිකත් hina වෙවි අහනවා මොකක් හරි අවුලක් වුණාද උන දේවල් අනිත් පැත්තට සිද්ධ වුණේ කියලා. ඊට පස්සේ රාජු අහනවා එයාලා මේ මොකක් ගැනද අහන්නේ කියලා. මොකද ඒ වෙනකොටත් කලබල වැඩිකමට එයා සන්ග්ලාස් දෙක දාගෙන තිබුණේ අනෙක් පැත්තට. ඔන්න ඉතින් මෙහෙම කාලයක් ගත වෙද්දී රාජුත් ජීවට ආදරය කරන්න පටන් ගන්නවා. මේ අතරදී තමයි රාජුගේ ගෝලයෝ ටිකක් ආයෙමත් පොලිසියෙන් අල්ලන්නේ.
ඒ නිසා ඒ බිස්නස් එක කරපු කෙනා චන්දුට කියනවා ඔයා නිසා මට කෝටි ගානක පාඩුවක් වුණා කියලා. ඒත් එක්කම මෙතෙන්ට එන රාජු කියනවා බොරුවට කෑ ගහන්න එපා වැරද්දක් වෙලා තියෙනවා තමයි. අපි ඒක කොහොම හරි හරිගස්සන්නම් කියලා. ඒත් එක්කම රාජු එයාගේ යාළුවන්ගෙන් අහනවා මොකක්ද සිද්ධ වුනේ රේගුවෙන්ද පොලිසියෙන්ද බඩු ඇල්ලුවේ කියලා. ඊට පස්සේ අමර් කියනවා කවද්ද අපේ බඩු රේගුවෙන් ඇල්ලුවේ පොලිසියෙන් තමයි කියලා. ඊට පස්සේ යාළුවගේ ගෝලයෙක් වෙච්ච ජැකී කියනවා එහෙම වෙන්න විදියක් නෑ අපි කවුරුවත් පොලිසියත් එක්ක සම්බන්ධ නෑනේ කියලා. ඊට පස්සේ ජෝන් කියනවා පොලිසියත් එක්ක සම්බන්ධ කවුරුත් නැති වුණාට එයාගේ දුවත් එක්ක සම්බන්ධයි ඉන්නවනේ කියලා. රාජුට මේ කතාවට නම් හොඳටම අවුල් යනවා. චන්දුත් මේ වෙලාවේ රාජුත් එක්ක කතා කරේ නෑ. මේ නිසා රාජු සද්ද නැතිවම එතනින් පිට වෙලා යනවා. එයත් එක්ක ආවි කරීම් බායි විතරයි. එහෙම යන ගමන් කරීම් බායි රාජුට කියනවා ඔය කොල්ලෝ කියපු දේවල් වැඩි ගණන් ගන්න එපා කියලා. ඒ වෙලාවෙදි රාජු කියනවා මට උන් මොනවා කිව්වත් කමක් නෑ. චන්දු කතා නොකර හිටපු එක තමයි මට තියෙන දුක කියලා. මේ වෙලාවෙදිම තමයි ජීවත් රාජුට කෝල් එකක් ගන්නෙ. හැබැයි රාජු අවුලෙන් හිටපු නිසා ඒ කෝල් එක කට් කරනවා. මේ අතරෙදි තමයි පාතාල ලෝකේ රජ කරගෙන ඉන්න ඉම්රාන් බායි කියන කෙනාගේ පාටි එකකට මේ යාළුවෝ දෙන්නත් යන්නේ. පාතාල ලෝකේ වීරයෙක් වගේ ඉන්න ඉම්රාන් බායි ගැන මේ දෙන්න අහලා තිබ්බත් එයාව පළවෙනි වතාවට දැක්කේ එදා තමයි. මේ වෙලාවේදී ඉම්රාන් බායි චන්දු ගාවට ගිහින් කියනවා පෙනුමෙන් පොඩි කොල්ලෝ දෙන්නෙක් වගේ හිටියට කරන්නේ ලොකු වැඩනේ. හැබැයි ඔතනින් එක අඩියක්වත් උඩට එන්න හිතන්නවත් එපා. එහෙම වුණොත් ඌරෙකුට වගේ වෙඩි තියලා දානවා කියලා. මේ කතාවට හොඳටම අවුල් වෙච්ච මේ දෙන්න පාටියකට ඉන්නේ නැතුව ගෙදර එනවා. ගෙදර ආවට පස්සෙත් චන්දු කේන්තියෙන් හිත ඉන්නේ ඉම්රාන් බායි කියපු කතාව ගැන. මේ වෙලාවේදී රාජු අහනවා මොකද කියන්නේ අපිට කරපු වැඩේට අපි ඌව උස්සමුද කියලා. මේ වෙලාවේදී චන්දු කියනවා ඒ පොලිස්පතිගේ දුව නෙමෙයිනේ හිතපු ගමන් උස්සන්න. එයා පාතාලේ රජෙක් කියලා. හැබැයි ඒ වෙනකොටත් රාජු ඉම්රාන් බායිව පැහැරගෙන ඉවරයි. මොකද රාජු කියන්නේත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයිනේ. ඊට පස්සේ මේ දෙන්න යනවා ඉම්රාන් බායිව හිර කරගෙන ඉන්න තැනට. ඒ ගිහින් කියනවා අපිට අපේ ගමන පාඩුවේ යන්න දෙන්න නැත්තම් තමුන්ට තමයි ඌරෙක්ට වගේ වෙඩි තියලා දාන්නේ කියලා. ඊට පස්සේ රාජුත් කියනවා උඹව උස්සපුව අපිට උඹව මෙහෙම මරලා දාන එකත් මහලුකු වැඩක් නෙමෙයි කියලා. එහෙම කියපු මේ දෙන්න ඉම්රාන් බායිව නිදහස් කරන්න කියලා එතනින් යනවා. ඒ යන ගමන් චන්දු රාජුගෙන් අහනවා කොහොමද අර යකා විශ්සුවේ කියලා. ඒ වෙලාවේදී රාජු කියනවා මටත් ඌ කියපු කතාවට අවුල් ගියා. පාටිය මගින් දාලා ආව එකටත් මගේ හිතට හරි නෑ. ඒකට පාඩමක් උගන්වන්න තමයි ඌව ඉස්සුවේ කියලා. මේ අතරේදී දවසක් චන්දු රාජුව විශේෂ ගමනක් එක් කරගෙන යනවා. ඇත්තට මෙයා රාජුව එක් කරගෙන ඇවිත් තියෙන්නේ රාජු වෙනුවෙන් අලුතෙන්ම ගත්ත කාර් එක පෙන්වන්න. මේක නම් සුපිරි වාහනයක් කියලා රාජු කාර් එක ඇරලා බලද්දි ඒක ඇතුලේ ජීවත් ඉන්නව දැකලා රාජු හොඳටම පුදුම වෙනවා. ඒ වෙලාවේදී චන්දු කියනවා සර්ප්‍රයිස් දෙන්න පුළුවන් ඔයාට විතරද අපිටත් පුළුවන්. ඔයා පහුගිය කාලෙම ගොඩක් අවුලෙන් ඉන්නව දැක්කා. ඒ නිසා මෙහෙම දෙයක් කරේ. සතියක් යනකන් ඔය ෆෝන් එකත් ඕෆ් කරලා ජීවත් එක්ක ගිහින් හොඳ නිවාඩුවක් ගත කරලා එන්න කියලා. ඉතින් රාජු ජීවත් එක්ක යන්න හදද්දිම එයාට ආයිමත් පොලිසියෙන් කෝල් එකක් එනවා. ඒ කතා කරපු නිලධාරියා කියනවා කොමසාරිස්තුමාගේ දුව ආයිමත් අතුරුදහන් වෙලා තියෙනවා. අපි ඔයා ගැන සැක කරන්නේ නම් නෑ. ඒ ජීව ගැන විස්තරයක් දන්නවද කියලා. ඒ වෙලාවේදී රාජු කියනවා මං එයාව පැහැරගත්තේ නම් නෑ. එයා මට ආදරය කරනවා. මමත් එයාට ආදරය කරනවා. පුළුවන් දෙයක් කරන්න කියලා රාජු ෆෝන් එක කට් කරනවා. ඊට පස්සේ දෙන්නම දුර පළාතකට ගිහින් නිදහසේ හොඳ නිවාඩුවක් ගත කරනවා. ඒ අතරදී තමයි මේ දෙන්න මේ ඉන්න තැනට මැරියෝ ටිකක් ඇවිත් වෙඩි තියන්න පටන් ගන්නෙ. ඒ වෙඩි වරුසාව මැද්දෙම රාජු ජීවත් එක්ක වාහනේ නැගලා එතනින් පිට වෙලා යනවා. ඒ යන අතරේ මගදී රාජු චන්දුට කෝල් එකක් ගන්නවා. හැබැයි ඒ වෙලාවේදී චන්දුගේ ෆෝන් එක ආන්සර් කරේ නම් වෙන කෙනෙක්. ඉතින් මේකට හොඳටම කලබල වෙන රාජු ඉක්මනටම අන්දේරි වලට පිටත් වෙනවා. ඒත් අවාසනාවකට වගේ ඒ වෙද්දි චන්දුව කවුරු හරි මරලා දාලායි තිබුණේ. මේ වෙලාවේදී රාජු හොඳටම අඬ කරීම් බායිගෙන් අහනවා මේක කොහොමද වුනේ කවුද මේක කරේ කියලා. හැබැයි රාජු හොඳටම දන්නවා මේ දෙයට ඉම්රාන් බායි සම්බන්ධ ඇති කියලා. ඒක නිසා තමයි රාජු අමර එක්ක හරිම කේන්තියෙන් ඉම්රාන් බායිව හොයාගෙන යන්නේ. කේන්තිය වැඩි කමටම රාජු බිමට වෙඩි තියන්න පටන් ගන්නවා. ඒක නිසා අමර වාහනේ පැත්තකට කරලා නතර කරනවා. ඊට පස්සේ එයා රාජුව සංසුන් කරලා තුවක්කුවත් හැමීට ඉල්ල ගන්නවා.
ඒ වෙලාවේදී රාජු කේන්තියෙන් කියනවා මම හිටියනම් චන්දුට මෙහෙම දෙයක් කීයටවත් වෙන්න දෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේදී අමර් අහනවා ඇයි හිටියනම් උඹ මොනව කරන්නද කියලා. අමර්ගේ මේ අමුතු කතාව මොකක්ද කියලා බලන්න රාජු හැරෙනවත් එක්කම එයා රාජුට වෙඩි තියාගෙන යනවා. ඒත් එක්කම රාජු එතන තියෙන ගඟට වැටෙනවා. ඉතින් රාජුගේ හොඳම යාළුවෙක් වෙච්ච අමරුත් එයාට ද්‍රෝහි වුණා. මේ වෙලාවේදී අමර් ඉම්රාන් බායිට කෝල් එකක් අරගෙන කියනවා රාජුගේ කතාවත් දැන් ඉවරයි මම ඌවත් මරලා දැම්ම කියලා. ඔන්න ඉතින් ආයෙමත් ක්‍රිෂ්ණගේ වර්තමාන කතාව පටන් ගන්නවා. මේ දෙන්න මෙහෙම කතා කර කර ඉන්නකොට තමයි මෙතනට අමර් එන්නේ. ඒක දැකපු කරීම් බායි ක්‍රිෂ්ණට කියනවා මේ එන මිනිස්සු එච්චර හොඳ අය නෙමෙයි ඔයා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න කියලා. ඉතින් අමර් මෙහෙම ඇවිත් කරීම් බායිගෙන් අහනවා ඇයි අපේ මිනිස්සුන්ට වාහන දෙන්න බෑ කිව්වේ කියලා. නීති විරෝධී වැඩවලට වාහන දෙන්න මට බෑ. කරීම් බායිගේ උත්තරේ තමයි ඒ. මොකද මේ වාහන සේල් එකයිද කරීම් බායිට. ඉතින් එයාට තර්ජනය කරලා අමර් යන්න හදන වෙලාවේ එදා බාරිකේදී ක්‍රිෂ්ණව දැකපු කෙනා ක්‍රිෂ්ණ මේ වාහන සේල් එකේ ඉන්නව දකිනවා. ඒත් එක්කම එයා අමරට කියනවා අර කෙනා තමයි එදා ඔයා හොයාගෙන බාරෙකට ආවේ කියලා. ඉතින් මේ සෙට් එක ක්‍රිෂ්ණ ගාවට යන්න හදද්දි කරීම් බායි කියනවා එයා අහිංසකේ කකුලකුත් කැඩිලා එයාට කරදරයක් කරන්න එපා කියලා. ඊට පස්සේ අමර් කියනවා අයියෝ හොයාගෙන දාවේ මම තමයි අයියෝ මැරුවේ මෙන්න මේ තුවක්කුවෙන් කියලා. ඒත් එක්කම අමරේ තුවක්කුව මැරේක්ට දීලා රාජුගේ ලේ ගෑවුණු එකෙක්වත් ඉතුරු කරන්න හොඳ නෑ කියලා එතනින් යන්න යනවා. ඒත් එක්කම ලොකු වෙඩි සද්දයක් ඇහෙනවා. හැමෝම හැරිලා බලද්දි වෙඩි වැදිලා හිටියේ ක්‍රිෂ්ණ නම් නෙමෙයි. ක්‍රිෂ්ණ තමයි ඒ මැරයට වෙඩි තියලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවෙදි තමයි හැමෝම දැනගන්නේ මෙච්චර වෙලා ආබාධිතයෙක් වගේ ඉඳලා තියෙන වෙන කවුරුවත් නෙමෙයි රාජු බායි කියලා. මේ දේ ගැන හැමෝටම පුදුමයි. කරීම් බායි හිටියෙත් මුකුත්ම හිතාගන්න බැරුව. අමරටත් හිතාගන්න බෑ තමන්ගේ අත් දෙකෙන්ම මරලා දාපු රාජු කොහොමද බේරුනේ කියලා. ඒත් එක්කම කරීම් බායි කාර් සේල් එකේ වැඩ කරන පොඩි කොල්ලෙකුට කියනවා එකෙකුටවත් යන්න දෙන්න එපා ඉක්මනට ගිහින් ගේට්ටුව වහන්න කියලා. අන්තිමට රාජු හැමෝටම පහර දීලා තමන්ට කරපු ද්‍රෝහිකම් වලට දඬුවමක් විදියට අමරව එතනදිම මරලා දානවා. මේ වෙලාවේදී කරීම් බායි කියනවා ඔයා ජීවත් වෙලා ඉන්නවා කියලා දැනගත්තොත් මෙහි ඉන්න මැරියොන්ගෙන් ඔයාට කරදරයක් වෙන්න පුළුවන් කියලා. ඒ වෙලාවේදී රාජු කියනවා මම පණ පිටින් කියලා දන්න කවුරුවත් දැන් මේ ලෝකේ නෑ. ඔයා විතරයි මම රාජු කියලා දන්නේ. මේ දේවල් කරේ කවුද කියලා දැනගන්නකත් මම ක්‍රිෂ්ණ විදිහටම ඉඳීවි කියලා. පස්සේ රාජු ආයෙමත් ක්‍රිෂ්ණ විදිහට මෙතනින් පිට වෙලා යනවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ රාජු කරීම් බායිගේ ගෙදර තමයි නතර වෙන්නේ. රාජු කරීම් බායිගෙන් අහනවා එදා සිද්ධ වුණේ මොකක්ද කියලා. ඊට පස්සේ කරීම් බායි කියනවා එදා වැදගත් රැස්වීමක් තිබ්බා. ලොකේෂන් එක වෙනස් වෙච්ච නිසා එයාලා මට එන්න එපා කිව්වා. එදා තමයි මේ දේ සිද්ධ වුණේ. ඔයයි චන්දුයි මැරුණට පස්සේ මුළු කණ්ඩායමම කැඩිලා ගියා. මල ගෙදරට ආවේ නැත්තේ ජැකී විතරයි. හැබැයි ජැකී ඉන්නේ කොහෙද කියලා කවුරුවත්ම දන්නේ නැහැ. එයා මොනව හරි මේ ගැන දන්නව ඇති කියලා. ඉතින් රාජු දන්නවා ජැකී අශ්ව රේස් බලන්න කැමති කෙනෙක් කියලා. ඒ නිසා එයාට ලේසියෙන්ම ජැකී ඉන්න තැන හොයාගන්න පුළුවන් වෙනවා. මේ වෙලාවේදී ජැකී රාජුට බය වෙලා එතනින් යන්න හදද්දිම රාජු කොහොම හරි එයාව අල්ලගන්නවා. ඊට පස්සේ එයා ජැකීගෙන් අහනවා එදා මොකක්ද සිද්ධ වුනේ? ඇයි උඹ මෙහෙම හැංගිලා ඉන්නේ? උඹ තමයි චන්දුගේ වාහනේ අරන් ගියේ. වැරද්දක් කරේ නැත්නම් ඇයි උඹ මෙහෙම හැංගිලා ඉන්නේ කියලා. වැරදි කරන මිනිස්සු විතරක් නෙමෙයි හැංගිලා ඉන්නේ. ජීවිතේ බේරගන්නත් හැංගිලා ඉන්න වෙනවා. එදා මම නෙමේ වාහනේ අරගෙන ගියේ. ජොනී තමයි වාහනේ ගත්තේ. මට එදා එන්න එපා කිව්වා. මට අමුත්තක් දැනුන නිසා මම චන්දුට කතා කරා. හැබැයි ඒක ආන්සර් කරේ චන්දු නෙමෙයි. ඊට පස්සේ මම රාජුටත් ගත්තා. ඒත් ඔයාගේ ෆෝන් එකත් ඕෆ් වෙලායි තිබුණේ. මේ ගැන මොනවා හරි දෙයක් ජොනීගෙන් දැනගන්න පුළුවන්. මේ විදියට ජැකී රාජුට කියනවා. ඊට පස්සේ රාජු යනවා ජොනීගේ පෙම්වතිය වැඩ කරන ක්ලබ් එකට. හැබැයි එදා නම් මෙයාට ජොනීව මුණ ගැහුනේ නැහැ. රාජු මේ හැම ගමනක්ම යන්නේ එයා මුලින් ගියපු ටැක්සි එකේ. මේ ටැක්සි ඩ්‍රයිවර් එයාට කියනවා ඔයාගේ අයියා නම් මැරෙක් වුණත් රත්තරන් මිනිස්සේ කවදාවත් මෙහෙම ගෑනු හොයාගෙන ක්ලබ් ගානේ නම් ගිහිල්ලා නැහැ කියලා. ඊට පස්සේ එයා රාජුගෙන් අහනවා ඊළඟට කොහෙටද යන්න ඕනි කියලා. රාජු කියනවා එයාට යන්න ඕනි මලාඩි වලට කියලා. ඊට පස්සේ එයා කරීම් බායිගේ ගෙදරට එනවා. ඒ වෙලාවේදී එයා හොඳ වැස්සකටත් අහු වෙනවා. රාජු හොඳටම තෙමිලා හිටපු නිසා කරීම් බායිගේ දුව එයාට තුවායක් ගෙනල්ලා දීලා හොරෙන් මෙයා දිහා බලාගෙන ඉන්නවා.
ඉතින් පහුවෙන උදේම රාජු යනවා ආයෙමත් ජොනීගේ පෙම්වතිය වැඩ කරන ක්ලබ් එකට. ඉතින් එයාගෙන් ජොනී ඉන්න තැන විස්තර දැනගෙන රාජු ජොනීව අතටම අල්ලගන්නවා. ඒ වෙලාවේදී රාජු ජොනීට හයියෙන් කියනවා ලොකු වැරැද්දක් වුණා කියලා දන්නවා. මට ඕනේ ඒක උනේ කොහොමද කියලා දැනගන්න විතරයි කියලා. මේ වෙලාවේදී ජොනී බයටම කියනවා මම නෙමෙයි එදා වාහනේ ගත්තේ ජැකී කියලා. මේ වෙලාවේ ජැකිත් එතනට ආපු නිසා ජොනීට තවත් බොරු කියන්න බැරුව යනවා. ඒක නිසා ජොනී එදා දවසේ වෙච්ච හැම දෙයක්ම කියන්න පටන් ගන්නවා. එදා චන්දුත් එක්ක මීටින් එකට යන්නේ අමර් මනෝජ් එක්ක ජොනී. ඒ වෙලාවේදී චන්දු ජොනීගෙන් අහනවා ජැකී ඉන්නේ කොහෙද කියලා. ජොනී කියනවා ජැකීගේ අම්මට සනීප නැති නිසා එයා ආවේ නැහැ කියලා. ඔන්න එතකොටම තමයි ජැකීගෙන් කෝල් එකක් චන්දුට එන්නේ. එයාට කලින් ඒ කෝල් එක ජොනී ආන්සර් කරලා එක එක කතා කියලා ෆෝන් එක පැත්තකින් තියනවා. මීටින් එක තියෙන තැනට ගියාට පස්සේ චන්දු කියනවා මට මොකක් හරි අමුත්තක් දැනෙනවා අපි මේක රාජු ආවට පස්සේ තියමු කියලා. චන්දු යන්න හදද්දිම එතනට එන්නේ ඉම්රාන් බායි. එයා මේ හැමෝටම තර්ජනය කළා කියනවා රාජුට කෝල් එකක් දීලා මෙතනට එන්න කියන්න නැත්නම් හැමෝටම වැඩේ වරදී කියලා. මේ වෙලාවේදී චන්දු ඉම්රාන් බායිගේ ගෝලය ඔක්කොටම ගහලා කියනවා ඔයාට ප්‍රශ්නේ තියෙන්නේ මාත් එක්කනේ මගේ කොල්ලෝ ටිකට යන්න දෙන්න කියලා. එහෙම කියපු එයා ඉම්රාන් බායිටත් ගහන්න හදද්දිම මනෝජුයි ජොනී චන්දුව අල්ලගන්නවා. ඊට පස්සේ ඉම්රාන් බායි කියපු විදියටම චන්දුව ඌරෙක් වගේ මරලා දානවා. ඒත් චන්දු මැරෙන මොහොතේදීත් ඉම්රාන් බායිට කියනවා උඹ දැක්කේ මගේ ළඟ හිටපු ද්‍රෝහියෝ විතරයි. මගේ විශ්වාසය තාම දැක්කේ නෑ. රාජු අනිවාර්යෙන් මෙනවා. ඇවිත් මේ සේරම මරලා දායි. අන්තිමට උඹටත් වෙන්නේ රාජුගේ අතින් මැරුම් කන්න කියලා. ඊට පස්සේ ඉම්රාන් බායි කියනවා උඹ මුලින් ඵලයක් ඒ පස්සෙම රාජු බායිවත් එවන්නම් කියලා චන්දුව එතනම මරලා දානවා. මේ කතාව අහලා ඉවර වෙද්දි රාජුත් හොඳටම අඬලා ඒ ආපු කේන්තියට එයා ජොනීව එතනම මරලා දානවා. ඊට පස්සේ රාජුගේ ගොදුරුනේ මනෝජ්. එයා ක්‍රිෂ්ණ වගේ වෙස් වලාගෙන යනවා මනෝජ්ගේ ඔෆිස් එකට. ඒ වෙලාවේදී මනෝජ් අහනවා ඇයි එයාව හොයාගෙන ආවේ කියලා. ඊට පස්සේ රාජු කියනවා මගේ නම ක්‍රිෂ්ණා රාජු බායිගේ මල්ලි මම අයියව හොයාගෙන ආවේ කියලා. ඒ වෙලාවේදී මනෝජ් කියනවා අයියව හොයලා දැන් තේරුමක් නැහැ ඌ දැන් මැරිලා කියලා. ඒ වෙලාවේදී ක්‍රිෂ්ණා ආයෙමත් කියනවා එයා මැරුණේ නැහැ එයා ඔයාගේ ළඟටම ඇවිල්ලා ඉන්නේ එයා දැන් මේ ඔෆිස් එක ඇතුළෙමයි කියලා. මේකට බය වුණු මනෝජ් එයාගේ ගෝලයෝ ඔක්කොම යනවා රාජුව හොයන්න. මේ වෙලාවේදී මනෝජ් රාජුට තර්ජනය කරනවා අයියව හොයාගන්න බැරි වුණොත් උඹව මෙතනම මරලා දානවා කියලා. ඒ වෙලාවේදීම තමයි රාජු එයාගේ කටේ තිබ්බ ටූත් පික් එක එළියට ගන්නෙ. මනෝජ් දන්නවා ඒක රාජුටම විතරක් ආවේනික දෙයක් කියලා. එයා දැනගන්නවා මේ ඉන්නේ ක්‍රිෂ්ණ නෙමෙයි රාජු බායි කියලා. ඉතින් ඔන්න ඔය වෙලාවේදී මනෝජ්ටත් රාජුගේ අතින් අවසන් ගමන් යන්න සිද්ධ වෙනවා. දැන් ඉතින් ඉතුරු වෙලා ඉන්නේ ඉම්රාන් බායි විතරයි. එයාගේ උපන්දිනයේ දවසේ රාජුත් ක්‍රිෂ්ණ විදියට යනවා ඒ පාටි එකට. ඒ වෙලාවේදී රාජු හරියටම ඉලක්ක කරලා එයාට වෙඩි තියනවා. හැබැයි ඒක එයාට වැදුනේ නෑ. එතනදී තමයි රාජු දැනගන්නේ එතන ඇත්තටම තිබුණේ ඉම්රාන් බායි හිටපු 3D තිරයක් කියලා. මොකද ඒ වෙලාවේ එයා හිටියේ ඩුබායි වල. ආයිමත් මුම්බායි වලට එද්දි රාජුව පණ පිටින්න ඕන කියලා ඒ වෙලාවේදී එයා ගෝලියෝ ටිකට කියනවා. ඉතින් ඒ කීමට තමයි රාජුව හොයාගෙන මැරියෝ ටිකක් කරීම් බායිගේ ගෙදරට යන්නේ. මේ අය ගෙදර හිටපු හැමෝටම ගහලා කරීම් බායිගේ දුවවත් පැහැරගෙන යනවා. ඊට ටික වෙලාවකට පස්සේ තමයි රාජු කරීම් බායි එක ගෙදරට එන්නේ. ඊට පස්සේ තමයි උනේ මොකක්ද කියලා එයාලා හරියටම දැනගන්නේ. ඒ වෙලාවේදී රාජු කරීම් බායිට කියනවා ඔයාගේ දුවට කිසිම හීරීමක් නැතුව මම එයාව අරගෙන එනවා කියලා. මේ වෙලාවේදී තමයි කරීම් බායි රාජුට කියන්නේ ඒ ඇත්තටම හිටිය මගේ දුව නෙමෙයි රාජු ඒ ඔයාගේ ජීව කියලා. ඒ වෙලාවේදී තමයි රාජුට මතක් වෙන්නේ මෙච්චර කාලයක් රාජු දිහා හොරෙන් බල එයාගේ ළඟටම වෙලා ඉඳලා තියෙන ජීව නේද කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ මැරියෝ ටික ජීවව හිර කරගෙන ඉන්න පාළු ගොඩ නැගිල්ල. මේ එක මැරයෙක් දකිනව රාජු බායි කියලා ජීවගේ අතේ ගහගෙන හිටපු ටැටූ එක. ඊට පස්සේ මේකට තරහ ගිහිපු ඒ මැරයා එයා බිබී හිටපු සුරුට්ටුව අරගෙන ජීවගේ අත පුච්චනවා. මේ වෙලාවේදී ජීව කියනවා දැන් අනිවාර්යෙන්ම මගේ රාජු මම බේරගන්න මෙතනට ඒවි කියලා. ඒත් එක්කම රාජු මෙතනට ඇවිත් එතන හිටපු සේරටම ගහලා ජීවව බේරගන්නවා. හැබැයි එතන ගොඩක් කට්ටිය හිටපු නිසා එයා අන්තිමට මේ මැරයන්ට කොටු වෙනවා. මේ අය රාජුව ඉම්රාන් බායි ළඟට අරගෙන යනවා.
මේ වෙලාවේදී එයා රාජුට කියනවා උඹව කලින් පාර මැරුණේ නැත්තේ මගේ අතින්ම උඹේ මරණය ලියවිලා තියෙන නිසා කියලා. ඒත් එක්කම රාජුගේ මූණට පොඩි හිනාවක් මතුවෙනවා. රාජු අහනවා මරණය ලියවිලා තියෙන්නේ මගේද උඹේද කියලා. ඒත් එක්කම ඉම්රාන් බායිගේ ගෝලියෝ ටික එයාගේ පැත්තට තුවක්කු දික් කරනවා. මොකද රාජුව පැහැරගෙන එන අතරතුරේදී එයා අර මැරියෝ ටිකගේ ඔළුව වෙනස් කරලා එයාගේ පැත්තට හරවගෙන හිටියේ. ඊට පස්සේ රාජුගේ අතින්ම ඉම්රාන් බායිගේ මරණයත් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඉම්රාන්ගේ ගෝලියෝ ටික රාජුට කියනවා රාජු ඔයා යන්න අපි මේ ඉතුරු ටික බලා ගන්නම් කියලා. රාජු එහෙම යන්න හදද්දිම අර ගෝලියෝ තුන්දෙනාටත් වෙඩි තියනවා හතුරෙක් ළඟ වුණත් ද්‍රෝහියෝ ඉන්න හොඳ නැහැ කියලා. ඉතින් මේ ඔක්කොම ප්‍රශ්න ඉවර වෙලා රාජු ජීවත් එක්ක අන්දේරි වලින් දුර පළාතකට යනවා. ඒ යන අතරේදී එයාට ටැක්සි ඩ්‍රයිවර් මුණ ගැහිලා කියනවා අයියව හොයාගෙන ඇවිත් කෙල්ලෙක්ව හොයාගෙන නේද කියලා. එතකොට තමයි එයා දැනගන්නේ මෙච්චර දවසක් එයාත් එක්ක හයර් ගිහින් තියෙන රාජු බායි කියලා. මේ ගැන එයාටත් හිතා ගන්න බෑ. ඉතින් ඔන්න මේ විදිහට මේ ලස්සන චිත්‍රපටයත් අවසන් වෙනවා. ඉතින් අද චිත්‍රපටය ගැන ඔයාලගේ අදහස මොකක්ද? ඒ ගැන පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ ලස්සන චිත්‍රපටි බලන්න ඔයාත් ආස කෙනෙක් නම් දැන් අපේ channel එක subscribe කරන්න. ආයෙමත් ලස්සන කතාවකින් ඔයාලා හම්බ වෙනකන් අදට ඔයාලගෙන් සමුගන්නවා. හැමෝටම සුබ දවසක්.